guys මම දැන් අතරමං වෙලා ඉන්න තාම එහෙම් පිටින්ම ඉස්සර වගේම තියෙනවා අප්ලෝඩ් සිරි වීඩියෝ කරන්න ගයිස් අද යන ප්ලේස් දෙකෙන් එකක් ඕගොල්ලෝ හොඳටම දන්න ප්ලේස් එකක්. ඉතින් අනිත් ප්ලේස් එක නම් සමහරක් කටිය දන්නවා ඇති. ඉතින් දැන් අපි බලමු අපේ ෆස්ට් ලොකේෂන් එක මොකද කියලා. ගයිස් ඉතින් අපේ ෆස්ට් ලොකේෂන් එක තමයි මඩුවමෙල වලව්ව. So let's start this video. guys ඉතින් අපි වලව්ව කර තමයි යන්න හදන්නේ. හරි guys ඉතින් අපි දැන් යන්නේ මඩුවමෙල වලව්වට. ඉතින් guys මේ තියෙන්නේ මම මඩුවමෙල වලව්වට අයිති වත්ත. මේකේ ගොඩාක් ගස් එහෙම තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හරිම සීතලයි මේ පැත්තට. ඔයගොල්ලෝ නිවාඩු පාඩු වෙලාවක ඉන්න වෙලාවට මේ වගේ තැනකට ඇවිල්ලා නේචර් එක එන්ජොයි කරලා යන්න. සහ මේ වගේ හිස්ටොරිකල් ප්ලේසස් බැලුවම ඔයගොල්ලන්ගේ තියෙන දැනුමත් වර්ධනය වෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට හැමෝටම ආරාධනා කරනවා. ෆයිනලි යාළුවනේ ඉතින් අපි ආවා මඩුවන්වල වලව්වට. ඉතින් දැන් අපි යන් කායක පාක් කරගන්න. අන්න boys අපි ආවා කාර් එක අතනින් අතර කරලා ආවා. රතන අපතේ guys පොට්ටම ඒව තමයි තියෙන්නේ මෙහි. ඒක ඔයගොල්ලන්ට පේනවා. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඉන්න ලොකු මාර ගසක් තියෙන්නේ. ඉතින් guys අපි දැන් ටික ටික ඇතුළට යනකොට ඔයගොල්ලන්ට පේනවා ගඩොල වලින් අල්ලලා තියෙන මේ බැම්ම වගේ සහ මේ තොරණ නම් මේ මෑත කාලෙකදී ප්‍රතිසංස්කරණය කරපු එකක් කියලා පේනවා. ඒ වුණාට මේ තියෙන ගඩොල් තාම එහෙම් පිටින්ම ඉස්සර වගේම තියෙනවා. අන්න guys ඉතින් අපි ඇතුළට ආවා. පට්ටම ලස්සන ප්ලේස් එකක්. ලොකු ගාඩන් එකක තමයි මේකේ ලොකු ගස් තියෙනවා. පට්ටම කූල්. ඉතින් යාළුවනේ අපි දැන් යන් ඇතුළට මේකේ පට්ටම ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා ඇති. එළියෙන් නම් බලමු අපි ඇතුළට ගිහිල්ලා අප්ලෝඩ් සිරි වීඩියෝ කරන්න guys ඉතින් මෙතන ඇතුළට යනකොට වීඩියෝ කරන්න බෑ කියලා බෝඩ් එකක් ගහලා තිබ්බා. ඒකින් මම මෙතනින් වීඩියෝ එක කට් කරනවා. අපිට වීඩියෝ කරන්න බෑ කිව්වට මම ඔයගොල්ලන්ට පෙන්නන්න ඕන හින්දා සමහර තැන් වීඩියෝ කරා. අවුලක් නැහැ. A few moments later. guys මම දැන් අතරමං වෙලා ඉන්න. මම දැන් මේ වලව්වෙන් එළියට ආ පොඩ්ඩක් වත්තේ ඉන්නද කියලා බලන්න. හින්න ලොකු වත්තක්. පැච්චිලා කාර් එක guys ඉතින් guys මාර වැඩක් උනේ. මම තමයි අන්තිමයට වලව්ව ඒ බලලා ඉවර වෙලා එළියට ආවේ. අම්මයි අප්පච්චි මල්ලි නම් මුලින්ම ගියා. මම තමයි අන්තිමයට එළියට ආවේ. එතකොට ආවට පස්සේ කවුරුවත් පේන්නන් හිටියේ නැහැ. මට හිතුනේ වත්තේ උඩකටවත් ගිහිලි ඉවර වෙලා ඉන්නවත් දන්නේ නැහැ. ඒගොල්ලෝ ෆොටෝවත් ගන්නවත් දන්නේ නැහැ කියලා. ඉතින් බලමු මට හම්බ වෙයිද කියලා. ඉතින් guys අපි දැන් මේ ඉන්නේ වත්තේ උඩ. ඔන්න පැන ඇති එක වර්ග ගස් තියෙනවා. රබර් ගස් ලොකු ගස් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ පිටිපස්සේ. තව තියෙනවා මෙතන එනකොටම තියෙනවා ගස. ඒකත් පේනවා ඇති ඔයගොල්ලන්ට. 2000 years later. අන්න ඉන්නවා guys. මේ ඉන්නේ කට්ටිය guys. ඉතින් මම දැන් මෙච්චර කලබලෙන වීඩියෝ එක කරේ. ඉතින් දැන් කිසිම කලබලයක් නැතුව නිවි හැනිහිල්ලේ දැන් වීඩියෝ එක කරගෙන යනවා. මේ තියෙන්නේ උඩ හරියට වලව්ව පේන ආකාරය. මේක මේ වත්තේ ඉඳන් පල්ලෙහාට ගොඩක් වෙනකන් තියෙනවා. දැන් මේ අපි ඉන්නේ උඩ හරියේ. තව උඩට වෙන්න තියෙනවා. ගොඩක් ගස් තියෙනවා. එක වර්ග ගස්. එක ගසක් නෙමෙයි. තැනින් තැන එක වර්ග ගස් තියෙනවා. මට ඇතුළ නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඒක ඇතුළේ කරන්න කරෝතින් ඒක තහනම් කියලා බෝඩ් එකක් ගහලා තියෙද්දිත් මං කරෝතින් ඒක වැරද්දක් වෙනවනේ. මං ඒකින්ද කරේ නැහැ. අම්මයි අප්පච්චි ඉතතන ඉන්නවා. අපි මේ ටැප් එකෙන් ගිහලා වතුර boys මෙතන තියෙන ටැප් එක. මෙතනින් වතුර බීලා ඔය. රසයි boys. මඩුවමෙල රසයි. ඔන්න guys ඉතින් අපි දැන් ආවා තැනට. අපි ගමන් කරමින් ආවා. ෆොටෝස් ගෙවුවා. මමත් ෆොටෝ එකක් ගන්න ඕනේ මල්ලිත් එක්ක. මල්ලි එනකො 5 minutes later.
ගයිස් ඉතින් ෆොටෝස් ටික ගෙහුවේ ලයිව් මෝඩ් එක දාලා. ඉතින් ගයිස් මේ වගේම ෆොටෝ එකක් මල්ලි මගේ ගහන්න කිව්වම එයා ගහපු විදිය තමයි මේ. හරි ගයිස් ඉතින් දැන් මම මේ වීඩියෝ කරන්නේ අපේ අම්මගේ ෆෝන් එකෙන්. දැන් අපි අතනින් ආවා. ගයිස් දැන් අපි අතන මඩුවම් වල වලව්වෙන් ආවා. ඔක්කොම මට ඒ ටික වීඩියෝ කරගන්න බැරුණා. නැත්නම් අරකේ අපේ මම වීඩියෝ කර හිටපු ෆෝන් එකේ බැටරිය ලෝම වෙලා තිබ්බේ. ඉතින් අපිට ඊළඟට නවත්තන තැන් වලින් වීඩියෝ ෆොටෝ එහෙම ගන්න ඕන හින්දා මම ඒක තිව්වා. ඒකේ ෆොටෝ එහෙම ක්වොලිටි එකෙන් වීඩියෝ කරන්න බැහැ දැන්. බලමු අපි කාර් එකේ යන ගමනුන් දැන් මම ඒක චාර්ජර් එකට ගහලා තියෙන්නේ. වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න. ගයිස් ඉතින් මෙතෙක් වෙනකම් වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්නේ නැති කියලා හිතනවා. මොකද කියනවා නම් වීඩියෝ එකේ ගොඩම තිබ්බේ විහිළු ඒවා. වීඩියෝ එක අදට මෙතනින් ඉවරයි. part 3 වීඩියෝ එකෙන් නැවත හම්බෙමු.